ඉතින් ඔයාලට අද වටිනා ටිප්ස් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා රියදරුවක වෙන්න පුළුවන්, පෞද්ගලික වාහනයක් ඩ්‍රයිව් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් හදිසි අවස්ථාවක ඔයාලගේ තිරිංග පද්ධතිය සක්‍රිය කරලා සක්‍රිය නොවුනොත් එවැනි අවස්ථාවක ආරක්ෂාව උදෙසා ඔයාලා ක්‍රියා කරන්නේ කොහොමද? ඉතින් වටිනා ටිප්ස් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි අපි බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලට එවැනි අවස්ථාවක වාහනේ හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය භාවිතා කරන්න පුළුවන්. කොහොමද හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය භාවිතා කරන්නේ? ඉතින් ඔයාලට හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය භාවිතා කරන්න පුළුවන්. හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය කඩ ලබා දීමෙන් වාහනය පාලනය කරගන්න පුළුවන්. හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය කඩ දෙන්න ඕනි එක. ඉතින් මෙවැනි වීඩියෝ බලන්න Facebook page එක follows කරලා YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ජය වේවා එහෙනම්.